ඒක ඇවිල්ලා තියෙන්නේ අයනික සමතුලිතතාවයෙන්. අයනික සමතුලිතතාවයෙන්. මං හිතන්නේ 2025 පේපරෙත් ඒ ෆෝමැට් එකටම තමයි තිබ්බේ. හරි. ඒතකොට මේක එන ප්‍රශ්නයක් හැම වෙලේම නිකන් අලුතින් ආපු එහෙම පැටර්න් එකක් නෙමෙයි මේක තිබිච්ච ප්‍රශ්නයක්. ඒ කියන්නේ තිබුණ දෙකක් ඇවිල්ලා තිබුණ නෑ කාලෙකින් 2025 ආවා. ඉස්සරහටත් එන්න පුළුවන්. හරි. ඉස්සලා හොඳට ප්‍රශ්නේ බලන්න. මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ මෙතිල් ලැමින් තියෙනවා CH3NH2 මේකේ දුබල භස්මයක්ලු මේක CH3NH2 කියන අපි දන්නවා ඇමීනියක්නේ ඇමීනියක් කියන්නේ මේක දුබල භස්මයක්. එතකොට දුබල භස්මයක් ගැන කතා කරපුවාම දුබල භස්මයක් ගැන කතා කරපුවාම අපි අයනික සමතුලිතතාවයේ තියෙන කොටස් දෙකයි එකක් දුබල අම්ල වලට Ka දුබල භස්ම වලට Kb. ඔන්න ඔක තමයි කතාව. එතකොට මේ ඕවා මතක් වෙන්න ඕනේ. ඒකේ කියලා තියෙනවා මේ මෙතිල් ඇමින් ජලීය ද්‍රාවණයේ පහත සමතුලිතතාවය ඔයාලට දීලා තියෙනවා. ඒ ප්‍රතික්‍රියාව ඔයාලට ඔයාගේ පේපරේ බැලුවොත් පේපරේ දීලා තියෙනවා. දැන් ඔයාලට තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ ඕනේ ළමයෙක් ලකුණු ගන්න කොටසක්. ඒ කියන්නේ මේක ඉගෙනගෙන තියෙනවා නම් ඕනේ ළමයෙක් මේ කොටසට උත්තර ගන්නවා. KB සඳහා ප්‍රකාශයක් ලියන්න. KB සමානයි ඉරෙන් උඩට එන්නේ පුතා ප්‍රතිඵල. ඉරෙන් උඩට එන්නේ ප්‍රතිඵල ටික. අපි දන්නා KC KB ප්‍රකාශ වල. එතකොට අපිට ගත්ත හැකි CH3NH3+ මෙයාගේ භෞතික අවස්ථා දාන්න. එයාගේ සාන්ද්‍රණය මොකද ඊළඟට එන්නේ? OH- වල සාන්ද්‍රණය. හරි? OH- වල සාන්ද්‍රණය. ඊට පස්සේ මේ පැත්තෙන් අපි ගන්නෙ CH3NH2 වල සාන්ද්‍රණය. භෞතික අවස්ථාත් එක්ක තමයි පුතා මේකේ සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ. භෞතික අවස්ථා අනිවාර්යයි. හරි? ෆිසිකල් කෙමිස්ට්‍රි. එතකොට ෆිසිකල් කෙමිස්ට්‍රි වල භෞතික අවස්ථා අනිවාර්යින් හින්දා ඔයාලට භෞතික අවස්ථා දැම්මොත් මේකේ ලකුණු ටික ගන්න පුළුවන්. හරි? මේක තමයි පළවෙනිකට උත්තරේ. හරි. මේක තමයි පළවෙනිකට උත්තරේ. ඒතර KB ප්‍රකාශ ලියන්නේ CH3NH3+ OH- බෙදීම CH3NH2. ඔක තමයි KB වල ප්‍රකාශය. මේක 2017 ස්ට්‍රක්චර් තුන්වෙනි ප්‍රශ්නේ. හරි. මේක තමයි පළවෙනිකට උත්තරේ. ඊට පස්සේ ඊළඟ කොටසේ අහන්නේ සේසංශක 25 දී 0.2 ගන් ඩෙසිමීටරට මවුල මෙතිල් ලැමන් ජලීය ද්‍රාවණයේ pH අගය 11ක් වේ. පුතා pH අගය කියන්නේ මේ මෙතිල් ලැමන් ජලීය ද්‍රාවණයක් තියෙනවා ඒකේ pH අගය 11යිලු. සේසංශක 25 දී හරි. pH අගය 11ක්ලු මෙයාගේ සාන්ද්‍රණය CH3NH2 ගේ සාන්ද්‍රණය කීයද තියෙන්නේ? 0.2යි. يعني 2 වැඩි කිරීම 10 රින් 1යි. අපි අන්න ඔහොම තමයි මේ ගණන් හදන්න සුළු කරන් ලියාගන්නේ. හරි. ඔය තමයි දීලා තියෙන දත්ත. දැන් ඔයාලට ওই දත්ත වලින් තමයි මේ ගාන කොට දාගන්න තියෙන්නේ. මේකේ තියෙන්නේ pH අගය 11ක් කියලා තියෙන්නේ. මේකේ ඔයන් අහන්නේ KB අගය. හරි. ඒ කියන්නේ මෙයාවනේ හොයන්න ඕනේ. හරි. pH අගයක් දීලා තියෙනවා නම් මේක ශේෂාංශක 25 නම් අපි දන්නවා හොයන ක්‍රමයක් තියෙනවා pH ධන pOH සමානයි ශේෂාංශක 25 දී 14ට. ඒකින්ද අපිට pOH හදාගත්ත හැකි 14 අඩු කිරීම 11. ඒ කියන්නේ 3යි. 3යි. මේක ඇන්ටිලොග් බලපුවාම ඔගේ ඇන්ටිලොග් වලින් එනවා. ඇන්ටිලොග් බලපුවාම එනවා එක වැඩි කිරීම 10 රින 3යි. මවුල ඝන ඩෙසිමීටර්. හරි. හේතුව මේ 3නේ තියෙන්නේ. මේක ඇන්ටිලොග් බලපුවාම ඉතින් 10 බල වලින් ගන්න වෙන්නේ. ඒ කියන්නේ පුතා OH- සාන්ද්‍රණය අපේ හරිනේ. එක වැඩි කිරීම 10 රින 3ක් කියලා. මවුල ඝන ඩෙසිමීටර් කියලා. ඒක හරි. right. ඔය ඕකේ ඔයා දැනගන්න ඕන දේ මෙන්න මේකයි. ඔය සමතුලිතතාවයේදී හැදෙන ප්‍රතිඵලවල ස්ටෝකියෝමීතිය සමානයිනේ. එකට එකයිනේ. එතකොට OH- සාන්ද්‍රණය සමානයි මොකේද? CH3NH3+ සාන්ද්‍රණයට. ඒ කියන්නේ එක වැඩි කිරීම 10 රින 3ම තමයි මෙයත්. හරි. ලොකෝට හිතන්න දෙයක් නැහැ. මෙයා ඔයාලට දීලා තිනවා කිය පුතා දෙක වැඩි කිරීම 10 රින 1ක් කියලා. දැන් තියෙනවාට මේ ටික ඔක්කොම ආදේශ කරලා සුළු කිරීමක් ගන්න. හරි. මේ ටික ඔක්කොම ආදේශ කරලා සුළු කිරීමක් ගන්න. ලොකු දෙයක් නෑ ඉතින් හරි. මේ තැන් වලට ඔයාගේ ඇන් ටික දැම්මා. ඒ කියන්නේ මේකෙන් එක වැඩි කිරීම 10 රින 3යි. මවුල ගන්න ඩෙසිමීටර්. මේක එක වැඩි කිරීම 10 රින 3යි. මවුල ගන්න ඩෙසිමීටර්. මේකෙන් දෙක වැඩි කිරීම
10 රින් 1යි. මවුල ගන්න ඩෙසිමීටර්. මෙයාට මෙයා කැපෙනවා. එතකොට මවුල ගන්න ඩෙසිමීටර් වලින් තමයි පුතා KB වල උත්තරේ එන්නේ. මවුල ගන්න ඩෙසිමීටර්. ඉස්සෙල්ලා ඒකගේ ලියන්න. හරි. දැන් සුළු කිරි. මේ 10 රින් 1ට මේක එකක් කැපෙනවා 10 රින් 2යි. හරිනේ. ඒතකොට ඔක්කොම එනවා ඒ දෙක වැඩි වුණාම 10 රින් 5ක්. එක්වරක් එක 1යි එක බෙදීම 2යි. 2 කියන්නේ 0.5යි. මේක ගත්තයි පුතා 5 වැඩි කිරීම 10 රින් 6ක් මවුල ගන්න ඩෙසිමීටර්. ඕක තමයි උත්තරේ. KB වල උත්තරේ නහන්නේ. එතකොට අපිට දීලා තියෙන දත්ත වලින් ඔයා දැනගන්න ඕනේ දේ තමයි OH- සාන්ද්‍රණය මොකේට සමානයි? CH3NH3+ වලට සමානයි. හරි. ඒ දෙක සමාන හින්දා ඒ දෙක මෙතනට ආදේශ කළා. ඔයා ඒක බෙදනවා CH3NH2 සාන්ද්‍රණය. මේ ඇවිල්ලා 2017 3වෙනි ගාන. හරි. ස්ට්‍රක්චර් පේපරේ 3වෙනි ගානේ උත්තර තමයි මේ සාකච්ඡා කරගෙන යන්නේ. රයිට්. හරිද? තේරුණාද? ඕන කෙනෙක්ට තේරෙන්න තමයි ගාන දීලා තියෙන්නේ. හරි. ඒක සමග ආදේශය ඒ ටික ඔක්කොම ඕනේ. හරි. රයිට්. හරි. ඊළඟ කොටසට යන්න අපි. ඊළඟ කොටසට යන්න. ලොකු වෙලාවක් මේවා ගත කරන්න ඕනේ මේ පාස් පේපර් ඩිස්කෂන් එක ගන්න. මේක තියෙන්නේ ඉහත දෙකෙහි ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25ක්. ඒ කියන්නේ පුතා CH3NH2 එක තියෙනවා. මේකෙන් ගන්නවා ඝන සෙන්ටිමීටර් 25ක්. එතකොට මෙයාගේ සාන්ද්‍රණය තියෙන 2 වැඩි කිරීම 10 රින් 1යි. ඕකෙන් තමයි ගන්න. අපි KB ඉතවලෙන් තියෙන මේක KB යගෙත් අපි හොයාගත්තා. 5 වැඩි කිරීම 10 රින් 6ක් කියලා. ඔය මං හිතන්නේ උඩ උත්තරේ ඕනේ 15 උත්තරේ ගන්න. හරි. මේක අනුමාපනයක් කරනවා. අනුමාපනයේ සමකතාලක්ෂයේ pH අගය සොයන්න. හරි. සමකතාලක්ෂයක් හොයනවා කියන්නේ පුතා මෙයා බෂ්මනේ. ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ වැඩේ තමයි මේ දෙක අතර ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. හරි. මේ දෙක අතර ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. මේකේ වෙන්නේ මෙයා මෙයාත් එක්ක සෙට් වෙලා CH3NH3 හැදෙනවා ප්ලස් මයිනස් එක මෙතන තියෙනවා. මේක තමයි ප්‍රතික්‍රියාව. හරි. මේ තියෙන ලවණය හරි Cl- මෙහෙන් ලිවත් ප්ලස් ලිවත් හරි කොහොම ලිවත් හම් වෙනවා. එහෙම අවුලක් නැහැ. හරි. අපිට ගන්න විතරයි ඔය ඔළුව තියෙන්න ඕනේ මේ Cl- ඔයා වෙන් කරලා ලිව්වත් එකට ලිව්වත් එහෙම අවුලක් නැහැ. හරි. right. දැන් බලන්න මේකේ සමකතාලක්ෂයේ pH එක නහන්නේ. සමකතාලක්ෂය කියන්නේ පුතා දැන් මෙතන පොඩි කේස් එකක් තියෙනවා බලන්න ඕනේ. ඔව්. මෙයා අරන් තියෙන ප්‍රමාණය මෙයා අරන් තියෙනවා 2 වැඩි කිරීම 10 රින් 1ක් මවුල ගන්න ඩෙසිමීටර්. එයාසේ මෙයාගේ 25යි තමයි පරිමාව. හරි. ඒ කියන්නේ මෙයාගේ අරන් තියෙන මවුල ගාන අපි හදා ගන්න ඕනේ 2 වැඩි කිරීම 10 රින් 1යි වැඩි කිරීම 25 වැඩි කිරීම 10 රින් 3යි. 50යිනේ. 50 කියන්නේ 5 වැඩි කිරීම 10 රින් 3යි. මවුල. හරි. එතකොට දැන් සමකතාලක්ෂයේ මේ pH එකේ නහන්නේ. දැන් හරි. දැන් මේක හරිනේ. right. දැන් ඊළඟට ඔයාලට සමකතාලක්ෂයේ මේ HCl කොච්චර ඕනද කියලා හොයන් ඉන්න බෑ. එතන මෙයාත් 0.2ක් නම් මවුල ගන්න ඩෙසිමීටර්. මේකට පුතා අර C1 V1 තියරිය දැම්මත් හරි නැත්නම් මේකට කෙලින්ම ආදේශ කරත් හරි මේ ස්ටියෝගෙමිති එකට එකයිනේ. ඒ කියන්නේ මේකේ ඕනේ පරිමාවත් ඝන සෙන්ටිමීටර් 25යි. මේකේ 0.2යි මේකේ 0.2යි තියෙන්නේ. දෙක වැඩි කිරීම 10 රින් එකමනේ. එතකොට දෙකේම මවුල සංඛ්‍යා සමානයිනේ වැය වෙන. ඇලි. එතකොට මේ දෙකම සමානව සම්පූර්ණයෙන් වැය වෙනවා. හරි. එතකොට සම්පූර්ණයෙන් වැය වුණාම සෑදෙන ප්‍රමාණය අපි හොයාගන්න ඕනේ. මේ දෙන්න සම්පූර්ණයෙන් වැය වෙන්නේ ස්ටියෝගෙමිති එකට එකකින්. තේරෙනවද? එතකොට මේ දෙන්න සම්පූර්ණයෙන් වැය වෙලා මෙතන හැදෙන ගාන ඉන්නෙත් පුතා 5 වැඩි කිරීම 10 රින් 3යි. 5 වැඩි කිරීම 10 රින් 3යි. ඔන්න ඕක තමයි මේකේ මූලික දේ. මේ ටික කරගන්න පුළුවන් වෙනවා. මේ ටික කරගන්න පුතා අනුමාපන කැල්කියුලේෂන් වල දත්තා හරි නැත්තම් තමන් අම්ල බෂ්ම සමතුලිතතාවයේ හරි මේ දෙකෙන් එකක් කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි කරගන්න පුළුවන්. හරි. පැහැදිලිද? ලොකු දෙයක් නැහැ. මොකුත් මැජික් නැහැ මේක. හරි. සරල දෙයක් තියෙන්නේ. හරි. right.
හරි. දැන් ඊට පස්සේ මොකක්ද තියෙන්නේ ඊළඟ ප්‍රශ්නේ? දැන් අහන්නේ සමකතා ලක්ෂ්‍ය මොකක්ද අපි pH එකේනේ පුතා. දැන් මෙහෙමයි. මෙතන මේ වැඩ ටික ඉවරුනහම හැදෙන කෙනා තියෙනවනේ. අපි දන්නවා මේ CH3NH3+ කියන්නේ ලුයිස් අම්ලයක්. එතකොට ඊළඟට වෙන වැඩේ තමයි පුතා මූ ජලයත් එක්ක රියැක්ට් කරනවා. ඒ කියන්නේ CH3NH3+ කියන එක ජලයත් එක්ක රියැක්ට් කරනවා. අපි දන්නවා දුබල අම්ලයක්නේ. ජලයත් එක්ක රියැක්ට් කළා මෙයා හදනවා CH3NH2 ආපස්සට හදනවා H2O+ පිට කරනවා. ඕක තමයි තියරිය. හරි. ඕකනේ කතාව. මේක තමයි සරල කතාව. එතකොට මේක මකනවා. හරි. right. දැන් ඔයා හොයන් තියෙනවා මෙතන මෙයාගේ මවුල ගන්න. 5 වැඩි කිරීම 10 රින 3යි මවුල. හැදෙන ගාන දන්නවනේ. හරි. දැන් මේකට ලියන්න පුළුවන් Ka එකක්නේ පුතා. Ka සමානයි CH3NH2 හරි සාන්ද්‍රණය වීම H3O+ සාන්ද්‍රණය. දැන් මේකට කොහොමද Ka ආද කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් ආයනික සමතුලිතතාවය බෑ පුතා. හරි. මොකද මෙතන තියෙන්නේ අම්ලයක්නේ. අම්ලයකට අපි දුබල අම්ලයකට ලියන්නේ Ka ප්‍රකාශය. ඒවා ඇවිල්ලා තියරි වලින් අහුවෙලා තියෙනවා. හරි. තියරි වල මොකක් හරි ප්‍රශ්නයක් නම් තමයි ළමයිට ආයනික සමතුලිතතාවයේදී මෙතනට දාන්න ඕනේ Ka මෙතනට දාන්න ඕනේ Kb කියලා මොකක් හරි තේරෙන්නේ. හරි. මේක බෙදනවා CH3NH3+ වලින්. ප්ලස් වල සාන්ද්‍රය. අර තමයි කතාව. දැන් Ka කියලා එකක් අපි නෑනේ මෙතන. Ka කියලා එකක් නෑ. හැබැයි මෙතන තියෙන්නේ ශේෂාංශක 25. 25 දී පුතා KW වගේ අපි දන්නවා. කීයද? එක වැඩි කිරීම 10 රින 14යි. හරි. බාණ්ඩ ඒක ශේෂාංශක 25 ගාන ඇත්තේ. ඔව් ශේෂාංශක 25 නේ තියෙන ගාන. එතකොට එක වැඩි කිරීම 10 රින 14යි. වර්ගයට ඩෙසිමීටර රින 6යි. අපි දන්නා මෙහෙම සම්බන්ධයක්. Ka වැඩි කිරීම Kb සමානයි Kw. දැන් මෙහෙමයි. මේ ගාන 2026 ආයනික සමතුලිතතාව අල්ලපුවත් නැති ළමයින්ට බෑ ඉතින්. හරි. ඒවත් කරන්න දෙයක් නැහැ. ආයනික සමතුලිතතාව කරලා තියෙන්නේ මේ වෙනකොට හරිනම්. හරි. ඒවා අපි අදාළ නැහැ පුතා. මේ ප්‍රශ්නේ ඔයාලා පන්ති වල ප්‍රශ්නේ. මේක බාහිර බලන ළමයින්ට තේරෙන්නේ නැත්නම් එයාට මේක තියරි කරලා නැහැ. හරි. කවුරුත් කරලා නැහැ. තියරි කොටස් නෙමෙයිනේ මම මේ කරන්නේ. හරි. අපිට පුළුවන් මේක දාන්න. හරි. ඒ කියන්නේ එක වැඩි කිරීම 10 රින 14යි මවුල වර්ගයට ඩෙසිමීටර රින 6යි. බෙදීම 5 වැඩි කිරීම 10 රින 6යි. මවුල ඩෙසිමීටරයට. හරි එතකොට ඔන්න ඒක හරි. එතකොට K ඒක හරි. සමානයි. පුතා pH එකේට මෙයානේ ඕනේ. මේ දෙන්නගේ සාන්ද්‍රණය සමානයි නේද හම්බෙද්දි? ටිකට්නේ. ඒක අපි ලියා ගන්නවා CH3NH2 සාන්ද්‍රණය මේ ප්‍රකාශයට අනුව සමානයි H2O+ සාන්ද්‍රණය. ඒකින් අපි ලියව හැකි පුතා මේක H2O+ සාන්ද්‍රණයේ වර්ගය කියලා උඩට. හරි. දැන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔන්න ඔතන තමයි ළමයි කා ගන්න විභාගේ. හරි. ඔය කා ගන්න එක ඔතන තමයි තියෙන්නේ. හරි. හොඳට බලා ගන්න කා ගන්න එක. ළමයි මෙන්න මෙයාගේ සාන්ද්‍රණය හදද්දී අර පරිමා දෙකක් ආවනේ කලින් එකේ 25 25. එතකොට පුතා 50යි. එතකොට ඔයා මෙන්න මේක හදා ගන්නවා. CH3NH3+ වල සාන්ද්‍රණය. ඒක හදද්දී 5 වැඩි කිරීම 10 රින 3 නම් ඒක බෙදන්න ඕනේ 50 වැඩි කිරීම 10 රින 3යි. ඩෙසිමීටර කරලා. එතකොට තමයි අපිට උත්තරේ ගේමක් ගහ ගන්න පුළුවන්. බැලි. එතකොට මෙයාට මෙයා කැපෙනවා කොහොමද? 1.10යි 0.1යි. එක වැඩි කිරීම 10 රින 1යි. මවුල ගන් ඩෙසිමීටරයට. අන්න ඒක තමයි මෙතනට දාන්නේ. එක වැඩි කිරීම 10 රින 1යි මවුල ගන් ඩෙසිමීටරයට. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් මේක සුළු කරන්න තියෙන්නේ. හරි. සුළු කරනවා කියන්නේ මොකද්ද? මෙයා මේ පැත්තට එනවා. එතකොට එනවා එක වැඩි කිරීම 10 රින 15ක්. ඕක බෙදෙනවා 5 වැඩි කිරීම 10 රින 6යි. මෙයාට කැපුණාම පුතා 10 රින 6 කැපුණාම මෙතන ඉන්නේ 0.2 වැඩි කිරීම 10 රින 9යි. 9යි. මවුල වර්ගයේ ඩෙසිමීටර රින 6යි. එතකොට මේ H2O+ වල වර්ගනේ. එතකොට H2O+ විතරක් අපි මෙතන තනි කර ගන්න ඕන වුණොත් මෙයාගේ මූල බලන්න. හරි. එතකොට ඒකේ ඉන්නේ 2 වැඩි කිරීම 10 රින 10යි. මේකේ මූල H2O+.
1.4යි එක මට මතක විදිහට දෙකේ මූල. එතකොට මේකට එන්නේ ඔය සාමාන්‍ය මූලාගයන් ටිකක් බලා ගන්න. නැත්තම් හදන්න බෑ. මූලාගයන් ටිකක් නිකන් ඔළුවේ තියාගන්න. මූලාගයන් දෙකේ මූල කීයද පහේ මූල කීයද එහෙම නිකන් ඔළුවේ තියාගන්න. එතකොට පුතා මේකේ උත්තරේ එන්නේ 1.4යි එක වැඩි කිරීම 10 ඍණ 5යි. මවුල ගන් ඩෙසිමීටරට. ඔය තමයි HTO+ සාන්ද්‍රණය. දැන් තියෙනවාට pH අගය හදාගන්න. හරි. pH අගය හදද්දි කොහොමද සමීකරණය? pH සමානයි ඍණ log 10 පාදයට HTO+ සාන්ද්‍රණය. මේක ඉතින් මවුල ගන්න ඩෙසිමීටර. ඉතින් පොදු වගයෙන් බෙදනවා මවුල ගන්න ඩෙසිමීටර එකකින්. හරි ඒක නම් අවශ්‍ය නැහැ. හරි. ඒක අපි තියරි වලත් කරලා තියෙන්නේ. හරි. තියරි ටික පිළිවෙලට කම්ප්ලීට් කරගන්න ආයනික සමතුලිතය. නැත්තම් එන්නේ අමාරුයි ඈ. මේ වගේ ගානක් සරල එකක් දුන්නත් බෑ ඉතින්. මේක පට්ට සරල ගානක්. 25 ගානක් ලේසි. හරි. එතකොට එන්නේ මේක ඍණ log 10 පාදයට මේක මම ලියන්නේ පුතා 141 වැඩි කිරීම 10 ඍණ 7යි. එතකොට 7 ගත්තා ලඝු බලන්න තියෙන්නේ අඩු කිරීම 2.0. 14 එකේ ලඝු බලන්න තියෙනවා. 14 එකේ ලඝු. හරි. 14 එකේ ලඝු බලපුවාම එන්න ලඝු වගේ දාගන්න. දැම්මට පස්සේ මේකේ උත්තරයක් වාට එනවා 4.85ක් විතර. pH අගය. ඔක තමයි සමකතා ලක්ෂයේ pH අගය කියලා වාට ගණනය කරගන්න පුළුවන්. හරි. කරන විදිය හොඳට තේරුම් ගන්න. හිමීට බලන්න. හරි. මේ කරන වේගෙත් එක්ක නෙමෙයි හිමීට බලන්න මොනවද මේකේ අපිට අල්ල ගන්න තියෙන කොටස් කියලා. හරි. ගානක් හදද්දි ගානේ ස්ටෙප් බයි ස්ටෙප් පොඩ්ඩක් කඩලා ඉගෙන ගන්න. රයිට්. හරි. ඊළඟ කොටසට එන්න. මම හිතන්නේ ද්‍රාව්‍යතා ගුණිතය පැත්තෙන්ද මම දෙක අහලා තියෙන KSPද? අනේ ඒක වෙනම. ඔව් ද්‍රාව්‍යතා ගුණිතය තමයි. රයිට්. බලමු මේකේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. හරි මේක. මම කනවා. හරි. බලන්න මේකේ කරලා තියෙන්නේ. මේකේ තියෙන්නේ මේකේ තියෙන්නේ පුතා මේ පරීක්ෂණයකදී mx ගණයේ නම් අවක්ෂේපයයි මල ගණ්ඩසිමිල HNO3 සීමිත පරිමාවක් එකතු කර සේසාසක 25 දී පද්ධතිය සමතුලිතතාවට එළෙමිටි දැහැණින් ලදී. මෙවිට අවක්ෂේපයේ අර්ධ වශයෙන් දිය වී පැහැදිලි ද්‍රාවණයක් ලබා දුනි සෑදුණු HX දුබල අම්ලයක් ලෙස ක්‍රියා කරයි. ඉහත ද්‍රාවණයේ සමතුලිත සඳහා ප්‍රතික්‍රියා ලියන්න. ඕක ඉතින් සමතුලිතතා ප්‍රකාශ ලියන්න කිව්වම අපිට කීපයක් තියෙනවා ඉතින්. mx ගණයටත් ලියන්න පුළුවන්. මෙයා ජලීය ද්‍රාවණය පුතා කැඩෙන්නේ x plus නේ plus aqueous x minus aqueous. තව අපිට ඔතන තියෙනවානේ hx. hx කියන්නේ දුබල අම්ලයක් නේ. ඉතින් එයාටත් අපිට ලියන්න පුළුවන් h plus සහ x minus. තාම මේක ඇතුලේ පුතා මොනවා කරාද වතුර තියෙන හින්දා වතුර විඝටනය ලියන්නත් පුළුවන්. දෙකක් දාලා ලිව්වත් හරි එකක් දාලා ලිව්වත් හරි. දෙකක් දාලා ලිව්වොත් මෙයා OH minus අර HCO plus ඈ. අන්න ෂේප් එකට තමයි එන්නේ. හරි. ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශ වෙනවා. රයිට්. දුබල අම්ලයේ විඝටනය එනවා. ඊට පස්සේ ජලයේ විඝටනය එනවා. ওই ටික තමයි ඔයාට ඒකේ උත්තරේ විදිහට එන්නේ. ජලයේ විඝටනය ගොඩක් ළමයින් ටිකක් අමතක වෙනවා. මේකේ අහලා තියෙන ප්‍රශ්නේ ඉහත ද්‍රාවණයේ සමතුලිතතාවය සඳහා ප්‍රතික්‍රියා ලියන්න. ප්‍රතික්‍රියා ලියන්න කියම් ගොඩක් තියෙනවා. මේකට අඩු ලකුණු ප්‍රමාණයක් දීලා තිබ්බේ. මේ දෙක නම් අනිවාර්යෙන් මතක් වෙන්න ඕන ලියන්න. හරි. මේ ලෙවල් නේ. රයිට් ඊට පස්සේ HXC විඝටනය නොසලකිය හැකි බව උපකල්පනය කරමි. HX වල විඝටනය නොසලකිය හැකි උපකල්පනය කරමි. ඉහත ද්‍රාවණයේ XC ඇනායනයේ සාන්ද්‍රණය ගණනය කරන්න. හරි. දැන් මෙහෙමනේ මේක කියලා තියෙන්නේ. HX වල මේ විඝටනය නොසලකා හරින්න. හරි. එතකොට කතාව කියලා තියෙන්නේ mx ගණය HNO3 වල දිය වෙනවා කියලානේ. එතකොට අරයාගේ සාන්ද්‍රණය ගණනය කරන්න ඉස්සලම ඒක ලියන් ඉන්න. ms ගණය mx නේ sorry. mx ගණය ධන HNO3. මොකක්ද හැදෙන්නේ? මෙතන හැදෙනවා m plus සහ hx. හරි. ඔය ටිකනේ හැදෙන්නේ hx NO3 minus. ඔය ටිකනේ ඔකේ තියෙන්නේ. ඔය ටික හැදෙනවා. හරිද?
ඔය ටික තමයි තියෙන්නේ. දැන් ඔය ඔහොමනේ දීලා තියෙන්නේ. එතකොට දැන් ඔයාට දීලා තියෙනවානේ මේ අවක්ෂේපය මෙයාගේ මෙයත් එක්ක යනවා කියලා. එතකොට මේක ඇතුලේ තියෙන m+ සාන්ද්‍රණයව හොයාගන්න ඕනේ. දැන් මෙහෙමනේ. දැන් මේකේ පටන් ගත්ත විදිහට මෙයා ගන්න කීයද 1 මවුල ඝන ඩෙසිමීටරයට mx. සාන්ද්‍රණේ HNO3 වල ගන්න 1 මවුල ඝන ඩෙසිමීටර. එතකොට ඒකෙන් හැදෙනවා m+ HXNO3-. ඔය ටිකනේ තියෙන්නේ. එතකොට දැන් මෙයා HNO3 එකක් ගන්නවා නම් පුතා මෙතන එන්නේත් එකක්. එයාගේ සාන්ද්‍රණය. එතකොට අපිට ද්‍රාව්‍යතා ගුණිතය දීලා තියෙනවානේ. KSP. අපිට පුළුවන් KSP ප්‍රකාශයක් ලියන්න mx ගණයට. මේවා සිම්පල් හරි. කොහොමද කියන්නේ? m+ සාන්ද්‍රණය x- සාන්ද්‍රණය. දැන් KSP දීලා තියෙනවානේ. ඉතින් අරකට ආදේශ කරපු ගමන් උත්තරේ එනවා. ඉතින් x- සාන්ද්‍රණය සමානයි KSP යගේ බෙදීම mx ගණේ බෙදීම m+. හරි. එතකොට KSP යගේ කීයක් තියෙන්නේ 3.6 වැඩි කිරීම 10^7යි. මවුල වර්ගයේ ඩෙසිමීටර ඍණ 6. බෙදීම එකයිනේ. 1 මවුල ඝන ඩෙසිමීටර. එච්චරනේ. ඔය ටික තියෙන්නේ. ඒකෙන් බෙදුවා කියලා එහෙම වෙනසක් වෙන්නේ නැහැ නේ පුතා. ඕකම තමයි. 3.6 වැඩි කිරීම 10^7යි මවුල ඝන ඩෙසිමීටර. ඕක තමයි x- වල සාන්ද්‍රණය. ලේසියි. අර මේකේ සාන්ද්‍රණය මේ එක නම් මෙතන සාන්ද්‍රණයත් අනිවාර්යෙන් සේම් වෙන්න ඕනේ. මොකද HNO3 ගත්තේ දිය කරගන්නනේ. එතකොට ළමයින්ට ගැටලුවක් එන්නේ ඕක හදලා තියෙන්න ඕනේ. මේ ගණන් හදලා පළපුරුදු තියෙන්න ඕනේ. ඒකයි වැඩි. හරි. අර නිකන් කටපාඩම් කරලා නෙමෙයි. ද්‍රාව්‍යතා ගුණිත සම්බන්ධ ගණන් හදලා තියෙන්න ඕනේ. එතකොට තමයි කොට දා ගන්න පුළුවන් මේ මෙහෙම හදන්න කියලා. මම මේක ඉතුරු කැලලත් ඉවර කරලා දාන්නම්. මේ MXC සම්තෘප්ත ජලීය ද්‍රාවණයක x- ඉහත B දෙකෙහි ලබාගත් අයනට සමානද කුඩාද සන්තෘප්ත ද්‍රාවණයක් විශාලද යන්න හේතු දක්වමින් පැහැදිලි කරන්න. හරි. දැන් මෙහෙමයි. mx සංයෝගයේ සන්තෘප්ත ද්‍රාවණයක ඇති x- සාන්ද්‍රණය සන්තෘප්ත. දැන් මෙතන පුතා දිය වෙන එකන්නේ තියෙන්නේ. සන්තෘප්තයි කියන එකේ අදහස තමයි මේ KSP යගේ මෙයාට සමානයි. KSP යගේ මොකද තියෙන්නේ? මෙන්න මේ අයනවල ගුණිතයට සමාන අවස්ථාව. හරි. අයනවල ගුණිතයට සමාන අවස්ථාව. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා මෙතන අපි ජලීය ද්‍රාවණයක් තියෙන්නේ. මෙතන ද්‍රාවණයේ මේ x- සාන්ද්‍රණය නිර්ණය කරන්න ගත්තේ මොකද්ද? KSP යගේ විතරනේ. හැබැයි ඇත්තටම ගත්තොත් මෙතන HX කියලා දුබල අම්ලයක් තියෙනවානේ. නේද? එතකොට දුබල අම්ලයටත් මොකද කරන්න පුළුවන්? විඝටනය කරගන්න පුළුවන්ද බැයිද? පුළුවන්නේ. එයාට විඝටනය කරගන්නත් පුළුවන්. එතකොට මේ අපි KSP යගේ විතරක් භාවිතා කරලා x- හොයපු හින්දා මෙතන හැදුවොත් එහෙම බැරි වෙලා හරි x- සාන්ද්‍රණය මොකද වෙන්නේ? මේ අගයට වඩා හැම වෙලේම වැඩි වෙනවා. ඇයි? HX විඝටනයත් වෙනවනේ. තේරුණාද? ද්‍රාව්‍යතා ගුණිතය විතරක් භාවිතා කරපු හින්දා තමයි x- සාන්ද්‍රණය අපිට ආවේ කීයද? 3.6 වැඩි කිරීම 10^7. හැබැයි මේක HX උත් විඝටනය වෙනවා කියලා සැලකුවොත් එහෙම හදන්න වෙන්නේ. right. ඒකේ ලියාගන්න උත්තරේ මෙහිදී ජලීය ද්‍රාවණයේ x- සාන්ද්‍රණය සෙවීම සඳහා ජලීය ද්‍රාවණයේ x- සාන්ද්‍රණය සෙවීම සඳහා ජලීය ද්‍රාවණයේ x- සාන්ද්‍රණය සෙවීම සඳහා KSP යගේ පමණක් භාවිතා කරයි. හරි. ඒ කියන්නේ පුතා අරයාගේ දියවීමෙන් එන එකනේ ගන්නෙ. right. දියවීමෙන් එන එක ගම් බලන්න. එතකොට කීයද කියලා බලන්න. මෙහෙමනේ. එතකොට ජල ද්‍රාව්‍යතාවයනේ ගන්න. ජල ද්‍රාව්‍යතාවයේ භාවිතයෙන් තමයි ගන්න. ඒ කියන්නේ mx ඝණය ජලීය ද්‍රාවණයේ දිය වෙනවා m+ x- ඔන්න උතන. එතකොට දැන් අතන අරයාගේ විඝටනය වුණානේ. ඒකයි ප්‍රශ්නේ උනේ. දැන් මේකේ මෙයාගේ සාන්ද්‍රණය අපි A නම් මෙයත් A. එතකොට අපි KSP ගත්තේ
3.6 වැඩි කිරීම 10 ඍණ 7යිනේ පුත්. 10 ඍණ 7යිනේ. මවුල වර්ගයේ ඩෙසිමීටර 9. එතකොට මේ දෙකේම සාන්ද්‍රණ සමාන වුණා. සමානයිනේ. එතකොට ගන්න වෙන්නේ x - සාන්ද්‍රණයේ වර්ගය කියලා. නේ? වර්ගය වුණත් අපිට කරගත්තා මේක 36 වැඩි කිරීම 10 ඍණ 8ක් කියලා. ඒකේ මූල බලනවා. එතකොට x - සාන්ද්‍රණය. එතකොට x - සාන්ද්‍රණය එන්නේ පුතා 6 වැඩි කිරීම 10 ඍණ 4යි. වැඩි වෙනවනේ. අරයට වඩා. ජල ද්‍රාව්‍යතාවයෙන් විතරනේ අපි මෙතන හදන්නේ. කලින් එකේ මේ ඒක ඇතුලේ තියෙන m+ ඇවිල්ලා තිබ්බනේ. හරි. ජල ද්‍රාව්‍යතාවයෙන් විතරක් හැදුවොත් මොකද වෙන්නේ? x - සාන්ද්‍රණය වැඩි. හරි. KSP යගේ විතරක් භාවිතා කළ හදද්දි හැම වෙලේම මෙතන වැඩි වෙනවා. හරි. නැතත් අතන HX උද්විගණනය වෙනවනේ. එතකොට මෙයා කියලා තියෙන විදිහට නම් මොකද වෙන්නේ? වැඩි වෙනවා මේකේ උත්තරේ. වැඩි වෙයි. හේතුව තමයි මේකෙදී m+ සාන්ද්‍රණය x - සාන්ද්‍රණය සමානයි කියලා තමයි අපි හිතන්නේ. කලින් එකේ m+ සාන්ද්‍රණිය අපිට තිබ්බ ගානේ හදාගන්න. පැහැදිලිද? right. එතකොට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ওই ගානේ විතරයි. මේ මොකද්ද? අයනික සමතුලිතතාවය. right. ඒතර අයනික සමතුලිතතාවයේ කොටස නැතුව අනාගතයක් නෑ පුතා. හරි. නිකන් මොන බයිලා ගැහුවා අයනික නිකන් උඩින් පල්ලෙන් කරගෙන ගිහිල්ලා ගොඩ දාගන්න බෑ. හරි. හරියට තියරි ටික තියෙන්න ඕනේ. අපි මේ තියරි ක්ලාස් එක නෙමෙයිනේ කරේ. මේ නිකන් ගානක් ජස්ට් මම කතා කරේ. හරි. ගානට එන තියරි කන්සෙප්ට් ටික තමයි මේ KSP වල ටික එනවා අයනික වලට පස්සේ අයනික වල තියෙනවා ඊට උඩ කොටස. ඔය ටික තමයි. හරි. හරි එහෙනම් ඔයාලා මේ අයනික සමතුලිතතාව අනිවාර්යෙන් කරගන්න. දැන් 2017 ඇවිල්ලා තිබ්බා 2025 ඇවිල්ලා තිබ්බා 26ත් එන්න පුළුවන්. right. හරි.